Hello guys, welcome back to my YouTube channel. ඔන්න 2026 සරුංගල් භීෂණය ආවා. බලන්නකෝ අද අපි මොකද්ද කරන්න කියලා. ඔයාලට මතකද ගිය අවුරුද්දේ අපි මේ කොම්බුව හැදුවේ. මේ අවුරුද්දේ කොම්බුව ගලවලා ලස්සන මොණරෙක් හදන්න යන්නේ. ඔයාලම බලාගෙන ඉන්නකෝ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ලොකු දෙයක් තියෙනවා. අපිව subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඔයාගේ දාන පුංචි like එකෙන් අපිට මාරම සතුටක් තියෙන්නේ. ඔයාලගේ like එක අපි බාහිර විදියට බලාපොරොත්තු වෙනවා. අපිට ඒ උදව් කරන්න. කොම්බුව දවල් ගෙලෙව්වට හදාගන්න ඕනේ රෑ වෙලා තමයි. මොකද පොඩි වැඩ ටිකක් තිබ්බා. ඒ වැඩ ටික ඉවර වෙලා රෑට තමයි හදන්න ගත්තේ. බලාගෙන ඉන්නකෝ ඔයාලා කොහොමද හදන්නේ කියලා. ඔන්න එන සරුංගලේ නම් හදලා ඉවරයි. බලන්න කොහොමද කියලා. මං වීඩියෝ එක ඔන් කරනවා දැකලා අපේ සඳුරු සැපක් දුන්නා. බලන්නකො ඉතින් ඒකත් සුපිරි නේද? ඉතින් දැන් හා පුරා කියලා අලවන්න යන්නේ. හිතට ආපු නිසා මේ විදිහට ඇලවුවට ඒක පොඩ්ඩක් වෙලා ගිහිල්ලා බලද්දි අපිට ඒ පාට මැච්චුන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් කැතයි වගේ. ඒක නිසා අපි කට්ටිය ආයෙ කතා වෙලා වෙන පාටකින් ඇලුවා. බලන්නකෝ ඒ ඔක්කොම සම්පූර්ණ වීඩියෝ එකම තියෙනවා. සම්පූර්ණ වීඩියෝ එකම බලාගෙන ගියොත් ඔයාලටත් ඒ ටික බලා ගන්න පුළුවන්. පැය ගානක් මහන්සියලා අලවපු ටික කිසි දුකක් නැතුව ගලවුවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ ගයිස්. ලස්සනට අලවන්නත් එපා. ලසරුංගලයක් වුණාම සරුංගල් පිස්සුව කොච්චරද කියනවනම් මේ ගලවනකොට වෙලාව 8ට විතර ඇති. ඔයාලා බලන්නකෝ මේ කලවල ඉවරනකොට වෙලාව කොහොමද කියලා. ඔන්න දැන් අලුත් දීකට අලවනවා. අපිට හිතට ආව විදියට තමයි මේකත් අලවන්න. මේකත් ආයි කැත වුණොත් ඉතින් ආයි අර වගේම ගලවලා අලවන්න වෙනවා. අපි හිතමු ඉතින් මේක මෙහෙම කැත වෙන්න එපා කියලා නේද? ඉතින් ගයිස් දැන් මහ රෑ වෙලා තියෙන්නේ. තාම සරුංගල් බීසනේ ඉන්නේ. සඳුරු වෙලාව කීයද කරද්ද බා? වෙලාව 12 පවුල ඇදිනේ. 12 මාරයි. අම්මර දිරි වෙලා 12:35 ගයිස් වෙලාව. තව විනාඩි 10ක් 15ක් යනකොට සරුංගලේ අලවල ඉවරයි. රැල් ටික විතරයි දාන්න තියෙන්නේ. රැල් ටික නම් හෙට තමයි. බලමු හෙට බලමු උඩ යන්නේ කොහොමද කියලා. ඩේ නම් කම්ප්ලීට්. ඔයාලා එතන කොච්චර වෙලා ගියා කියලා. නඳුරු වෙලා කියන බර 1:05. විනාඩි හරියටම 5 භාගයක් ගිහිල්ලා තියෙනවා. විනාඩි 30ක්. අදට වැඩ ඉවරයි. හෙට තමයි රැල් ටික දාන්නේ. හෙට රැල් ටික දාලා උඩ යවලා බලමු. guys සරුංගලේ වැඩ ටික අවසන් වෙලා වසු රැල්ල තේරෙනවා මේ තවල් අලුයම දෙකට තුනට ගයිස් මට කියන්න දෙයක් නැහැ නේ. මෙයා ඔක්කොම විස්තරේ කිව්වා. අන්තිම වැඩ ටික තියෙන්නේ. රැල් ටික දැම්ම යවුවා.
ඔන්න එහෙනම් සේරියාවත් දානවා. අපි ළඟ ගයිස් බොරු නෑනේ. උඩ ඇවලත් පේනවා කොහොමද ලස්සන චීස් කෑල්ල වගේ නේද? අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා පාරකුත් දාගෙන යන්න. අපි අදට ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු. එතකන් බුදු සරණයි. ආදරේ මෙරළත් පැප්.